අද අපි කතා කරන්නේ කේන්තිගේ කෙනෙකුට අපි කොහොමද උදව් කරන්නේ කියලා. කෝප වූ තරහගේ කෙනෙකුට උදව් කිරීම අමාරු වුණත් වටිනා වැඩක්. මෙහිදී වැදගත් වෙන්නේ කිසිම පැත්තක් නොගෙන හෝ තත්ත්වේ නරක නොකර ඕන් කියන දේට අහුම්කන් දීලා සංසුන් වෙන්න උදව් කිරීමයි. ඔබට මේ කරන්න පුළුවන් පියවර කිහිපයක්. 1. ඔබත් සංසුන්ව සිටින්න. Stay calm yourself. ඔබේ හඬ ස්ථාවරව හා මෘදුව තබා ගන්න. කෝපය තවත් කෝපය වැඩි කරනවා. ඔබ සංසුන්ව සිටියොත් ඒ ඔවුන්ට සංසුන් වීමට උපකාරී වෙනවා. සෙමෙන් හුස්ම ගන්න සහ හැඟීම් වලට අනුව ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. 2. කතා කිරීමට පෙර සවන් දෙන්න. Listen before you speak. ඔවුන්ට දැනෙන දේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. ඔබට මෙවැනි දේවල් කියන්න පුළුවන්. මට තේරෙනවා මේකින් ඔයා ගොඩාක් කලබල වෙලා කියලා. I can see this really upsetting you. මට දැනගන්න ඕනි මොකද වුනේ කියලා. තව ටිකක් කියන්න පුළුවන්ද? I want to understand what happened. Can you tell me more? පළමුව බාධා කරන්න හෝ ඕන් නිවැරදි කරන්න එපා. අහගෙන ඉන්න විතරයි ඕනේ. 3. ඔවුන්ගේ හැඟීම් පිළිගන්න. Acknowledge their feelings. පිළිගැනීම යනු ඔබ එකඟ වන බව නෙවෙයි. එයින් පෙන්වන්නේ සහකම්පනය පමණයි. උදාහරණයක් ලෙස ඒක ඇත්තටම දුක හිතෙන කලකිරීමක් වගේ. That sounds really frustrating. ඔබට එහෙම දැනෙන්නේ ඇයි කියලා මට තේරෙනවා. I understand why you'd feel that way. 4. සංසුන්ව ඔවුන්ට කල්පනා කරන්න උදව් කරන්න. Gently help them reflect. ඔවුන් තරහ පිට කරලා ඉවරුණාට පස්සේ සහ ඔවුන් සංසුන් වෙලා කියලා ඔබට දැනෙනවා නම් ඔබට මෙසේ කියන්න පුළුවන්. දැන් මේ තත්ත්වය හොඳ කරන්න මොකක් කළ යුතුද කියලා ඔයා හිතන්නේ. What do you think would help this situation now? ඇත්තටම ඔයාට කරදර කරන දේ ගැන කතා කරන්න ඔයා කැමතිද? Do you want to talk about what's really bothering you? මේක වෙන විදිහකට බලන්න පුළුවන්ද? Is there another way we can look at this? මේකින් ඔවුන්ගේ අවධානය හැඟීම් වලින් අයින් වෙලා විසඳුම් හෝ දැනුම පැත්තකට යොමු වෙනවා. 5. ඕනට වඩා කෝපෙන් සිටී නම් if they are too angry හැඟීම් ඉතා ඉහළ මට්ටමක තිබේ නම් ටික වේලාවකට නතර කරන්න. යෝජනා කරන්න. අපි විනාඩි කිහිපයක් හුස්මගෙන නැවත මේ ගැන කතා කරමු. Let's take a few minutes to breathe and come back to this. ඒ මොහොතේ වාද කිරීමෙන් හෝ තර්ක කිරීමෙන් වළකින්න. 6. හොඳ දේවල් කිරීමට දිරිමත් කරන්න. Encourage positive outlets. පසුව ඔවුන් සංසුන් වූ විට ඔබට මේ දේවල් යෝජනා කළ හැකිය. හැඟීම් ලිවීම හෝ දිනපොතේ සටහන් කිරීම. Writing or journaling feelings. විශ්වාසවන්ත කෙනෙකු සමග කතා කිරීම. Talking to a trusted person. ශාරීරික ක්‍රියාකාරකම් හෝ භාවනාව යාත්නා කිරීම ඔවුන්ට අදාළ නම්. Physical activity or prayer, meditation if relevant to them. මෙම පියවර සියල්ලම ඔබට කෝපයෙන් සිටින කෙනෙකුට උපකාර කිරීමට මාර්ගෝපදේශකයක් සපයනු ඇත.